හාය යාළුවෝ කොහොමද අද මං ගෙනාවේ ගෙදරින් හමුණු අමුතු පක්ෂියා ගැන part 2 එක ගිහිල්ලා බලමු අද වීඩියෝ එකේ කොහොමද ඒක තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැන්ටමත් දන්නව ඇති යාළුවනේ part 1 එක බලපු යාළුවෝ කෙරවක්කගේ බිත්තර තමයි අපිට මේ ගෙදරින් හමුණු අමුතු පක්ෂියා විදියට මම පෙන්නුවේ. අපි ගිහිල්ලා බලමු අද කෙරවක්කගේ බිත්තර මොන වගේ වෙලා තියෙනවද කියලා. මම ඔයගොල්ලන්ට කියන්න යාළුවනේ මම ගියා මුලින් බලන්න ඔයගොල්ලන්ට වීඩියෝ එක කරන්න පාලින් ඒ කෙරවක්කගේ බිත්තරවල පැටව ඇවිල්ලා ඉන්නවා යාළුවනේ. ඒක පෙන්වන්න තමයි අද මම ඔයගොල්ලන්ට වීඩියෝ එක ගෙනාවේ. ඒ පැටව යාළුවනේ කළුම කළු පාටයි. ඔයගොල්ලන්ට දකින්න ලැබේ මම zoom කරලා පෙන්වනකොට කළු පාටට බිත්තර තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ කළු පාට පැටව දාළුවනේ. මේ ඒ කළු පාට පැටව හරිම ලස්සනයි යාළුවනේ. හරියට කුකුල් පැටව වගේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔය ළඟට මම ගත්තා. ඒ තව බිත්තර දෙකක් වගේ තියෙන යාළුවනේ. බිත්තර තුනක් වගේ තියෙනවා පැටව වෙන්න. එතන පැටව 3 දෙනෙක් ඉන්නවා යාළුවනේ. එක පැටියෙක් තමයි ඔය යාළුවනේ මම ළඟට අරන් පෙන්නන්නම්. මේ තමයි කෙරවක්කගේ පැටව. සද්දක් දාන කෙලින්ම කුකුළු පැටව වගේම යාළුවනේ. හැබැයි මම දන්නේ නැහැ ඒගොල්ලෝගේ සුදු පාට ලොකු වුණාම සුදු පාට වගේ එනවා. එනකොට මං ඇයිද දන්නේ මේ පැටවුන්ගේ නම් ඒ සුදු පාට බවක් පෙනුන්නේ නැහැ. සම්පූර්ණ කළු පාට ස්වභාවයක් තමයි දිස්සුනේ යාළුවනේ. ඕගොල්ලෝ දන්නවනම් ඒ හේතුව ඇයිද කියලා පහල කමෙන්ට් බොක්ස් එකේ දාලා යන්න. ඇයි මේ කෙරවක්කගේ පොඩි පැටවුන්ගේ සුදු පාට නැත්තේ කළු පාට පමණක් තියෙන්නේ කියලා. එතකොට ඒක මට යාළුවන්ට බලා ගන්න පුළුවන් යාළුවනේ මොකද්ද මේකට හේතුව කියලා. ඔයගොල්ලෝ දිගටම වීඩියෝ එක බලන්න. මම මෙතනින් අවසන් කරන මගේ වොයිස් ඕවර් එක. ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති නම් like කරලා follow කරලා share කරලා මට subscribe කරන්න. thank you.